පියවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා සුවහස් හදවත් ගැහෙන ආරාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුමනේ මිනිසාවේ අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදිහට කවුරුත් දන්නවා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරලා මේ වෙනකොට සරේ තියෙන අපද්‍රව්‍ය ඔක්කොම අවසානයේ ඇදලා යන්නේ මහමූදට. මේ මහමූද කියන්නේ මා සම්පතක්. මේ සම්පත රැක ගැනීමත් අපි කාගේ තියෙන වගකීමක්. එතකොට අපි කල්පනා කරා ගොඩබිම අපි පිරිසිදු කරමින් යනවා වැඩසටහන සාර්ථකයි. දැන් අපි කොහොමද මුහුදු පතුල මේ මුහුදු පතුලේ තියෙන ක්‍රියාවලියට අපේ පැත්තෙන් අපි කොහොමද වැඩිහත් වෙලා මේකට සාර්ථකව පිරිසිදු කිරීම වැඩ ටික කරගන්න කියලා. ඒකට අපි ආරාධනා කරා සමස්ත ලංකා කෙමුදුම්කරුවන්ගේ මධ්‍යස්ථානයේ අද වැඩසටහන පටන් ගන්න සින්නපාඩුවේ ශාඛාවට ආරාධනා කරා අපිට සහයෝගය ලබා දෙන්න කියලා. අද අපි මේ ස්ථානයේ එන්නේ ගල් පර නැත්නම් කොරල් පරවල තියෙන අපද්‍රව්‍ය. අපි දන්නවා මුහුදු ක්‍රියාකාරම ඇතුලේ අපේ දීවර ජනතාව මේ දැල් එලනවා ඊට පස්සේ පන්න යනවා. අපි සාමාන්‍ය බුබුලු පන්න නැත්නම් මේ බට්ලෝන් වගේ පන්න දාපුවාම ඒවල ගලේ මලු කාලේවල වැටෙනවා. දැල් තංගුස් එහෙම වැටලා තියෙනවා. ඒවා තමයි මේ ක්ලීන් කරන්න යන්නේ. එතකොට කියන්නේ පරේට ඒ කියන්නේ දැල් ඒ පරේ උඩ වැටිච්චාම කාලයක් පරේ උඩ දැල්ලා තියෙදි දැල නිසා ගල මැරෙනවා. එතකොට මාළු එන්නේ නැහැ දැල. දැල දිනනකොට බයයිනේ. දැලේ පැටලේ පරණයි දැල ඉන්න පරණ වෙලා ඒකට කාවට බැඳිලා කොහොමත් ඒ මාළු පිටු වෙන්නේ නැහැ. මාළු බෝ වෙනවා අඩුයි. තිබිච්චා මේ කැඩිච්චා ඉතින් ඇත්තට මේ ටයර් කෑලි තියලා මහගෙන තමයි ඔයගොල්ලෝ මේ රස්සාව කරන්නේ නේ. මේ බලන්න කොච්චර මේ රටට ඩොලර් ගේන මිනිස්සු ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ මේ ටයර් කෑලි තියලා කමන්නේ මේක අපි කතා කරන්න ඕනේ ගන්න ඔයගොල්ලන්ගේ රස්සාවේ දේවල් මේ ටයර් කෑලි මේ කොච්චර මේක තමයි මිනිසුන්ට දීලා තියෙන ආරක්ෂාව. ටයර් කෑලි තියලා තංගුස් වලින් මහගෙන තමයි මේගොල්ලෝ ඒගොල්ලන්ගේ රස්සාව කරන්නේ. අපි විශ්වාස කරනවා නව රජයේ නේද? ඔයගොල්ලෝ දැන් මේ ජාතික මෙහෙවරක් කරනවා. අනිවාර්යයෙන් මේ කියන්නේ මේක රුපියල් 6000ට තිබුණේ පින් එක අවුරුදු දෙකකට උඩදී. දැන් ගෙලින්ම ගන්න ඉන්නේ 35000යි. 35000 නේ. ඒ කියන්නේ අවුරුදු සැරයක් ගන්න ඕන මේ පින් එක. ඒ නිසා දැන් ගන්න බෑනේ බොරු කොටන්නේ. පොඩි මේ ටයර් කැලක් කර තියලා මාන පාවිච්චි කරන්න පුළුවන්. මහා මුහුද සුද්ධ කරන්න තමයි මේගොල්ලෝ දැන් මේ සූදානම් වෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා. අපේ රට අපි පිරිසිදුව තියාගන්න ඕනේ. මේක ඉන්දියන් සාගරයේ මුතු වැටය. ඒ වගේම ලෝකයේ පිරිසිදුම රට බවට පත් කරන මෙහෙයුමේ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකේ සමස්ත ලංකා කිමුදුම්කරුවන්ගේ ජාතික මධ්‍යස්ථානය විසින් මේ මොහොතේදී සිංහපාඩුව මුහුදු තීරයේදී සාගර පතුල පිරිසුදු කිරීමේ කාර්යයක නිරත වන ආකාරය යහුසුලුව ඔවුන් සූදානම් වෙනවා. මේ මොහොතේ රට ඉදිරියට ගෙන යාම සඳහා පිටින් දෙන්න පුළුවන් උපරිම රට වෙනුවෙන් කරන මොහොතක්. තමන්ගේ පෙට්‍රල් දී වීදම් කරගෙන තමන්ගේ ශ්‍රමය වැය කරගෙන මේ මොහොතේ මේ ගැඹුරු මුහුදු තීරය පිරිසුදු කර ගැනීම සඳහා විශාල පිරිසක් මේ මොහොතට සම්බන්ධ වී මේ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ගිහාන් සහෝදරයා අපිට සමග සම්බන්ධ වෙනවා. ඒ වගේම කිමුදුම්කරුවන් විශාල ප්‍රමාණයක් මේ මොහොතට සම්බන්ධ වෙනවා. ඉතින් මෙවැනි පරාර්ථකාමී මිනිසුන් තමයි අපේ රටට අවශ්‍ය. ඉතින් තමන්ගේ සියලු පෞද්ගලික කාර්යයන් පස්සේ කළා පොදු අරමුණ වෙනුවෙන් මහා සාගරයට ඇවිල්ලා සාගරය පිරිසුදු කර ගැනීම වෙනුවෙන් සෑහෙන දැවැන්ත කැපකිරීමක් කරනවා. මේ මිනිස්සු පෞද්ගලික දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේගොල්ලෝ මේ මහා මුහුදට ආදරයේ ප්‍රශ්න ටික දන්නවා. මේක ඇතුලේ පොලිතීන් තියෙනවා, දැල් තියෙනවා, විවිධාකාරයේ මසුන්ට බෝවීමට නොහැකි, මසුන්ට ජීවත් වීමට නොහැකි ආකාරයේ දේවල් තිබෙන. ඉතින් ඒවා ඉවත් කිරීමේ කටයුත්තක් තමයි අද මේ මොහොතේ නිහොන් සුළුව තමන්ගේ කාර්යයන් විදියට ක්‍රියාවිත වෙන්නේ. කරේ මම හිතන්නේ අපි පැය ගාණක් උදේ ඉඳලා මේ ගල් පරවල තියෙන මේ අපද්‍රව්‍ය ඉවත් කරා අපිට බලා ගන්න පුළුවන් විශාල ප්‍රමාණයක් මේ ගල් වල රැඳිලා තිබිච්ච වහගෙන තිබිච්ච මේ ගොඩ ගැනලා තියෙන්නේ. මේකද අපි දැක මාළු අහුවෙලා තියෙනවා. අනිකුත් මේ සාක වර්ග වගේම ජීවීන් අහුවෙලා තිබුණා. එතකොට මේ අපරාධයක් විනාශයක් මේ මහමුද පතුලේ සිදු වෙනවා. එතකොට මේ ගල් පරවලට මාළු එන්න තියෙන ඉඩකඩ, ඕවියම ඉඩකඩ මුගක් අපිට අහිමි වෙලා තියෙනවා. ඒ නිසාම මම හිතන්නේ මේ වැඩසටහන ඉතාම වැදගත් වෙනවා අපිට මේ මුහුදු රැකියාව කරන අපේ ජීවන ජනතාවට.
නිසා අද කිමුදුකරුවන්ගේ මධ්‍යස්ථාන විදිහට සෑහෙන අපිට සහයෝගයක් ලබා දුන්න මම හිතන්නේ අපි කාගෙත් වගකීමක් අපි මේ සිදු කරලා තියෙනවා මේ වැඩසටහන අදින් පටන් අරගෙන දිගටම සිදු වෙනවා මොහොතේ මේ පතුලේ තියෙන මේ අපද්‍රව්‍ය ඉවත් කිරීම ගල්පර සුද්ධ පවිත්‍ර කිරීම වැඩසටහන අද අලුත් වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුලේ අද දිනේ සාර්ථකයි ඒ වගේම තමයි මේ වැඩසටහන දිගටම කරගන්න අපිට සහයෝගය ලබා දෙන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා අද දිනේ මේ වැඩසටහනට එකතු වෙච්ච මුල සිටම නිසාන්ත සහෝදරයා සහ සියලුම අපේ සහෝදරු මැදිහත් වෙලා දිනවකවානු දාගෙන මේකට සහයෝගය ලබා දුන්නා ඒක නිසා ඉදිරියටත් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහනට සහයෝගය දෙන්න ඉල්ලා සිටිනවා අද දිනේ එකතු වෙච්ච සියලු දෙනාටම අපේ විශේෂ ස්තුතිය ජාතික ජනබලය විදිහට අපි පුද කරනවා සියලු දෙනාටම බොහොම ස්තුතියි ජය වේවා